පුතේ අද කතා කරන්න යන්නේ හැමෝටම අවුලක් වෙච්ච මවුල. පුතේ මේ පාඩම පුරාවටම හරි පොඩි සංකල්ප ටිකක් තමයි තියෙන්නේ. සංකල්ප 3-4ක වගේ ප්‍රමාණීය සංකල්ප ටිකක් තියෙන්නේ පුතේ. හැබැයි මේ සංකල්ප හරියට ගැටලුවකදී යෙදෙන්නේ කොහොමද? ඇත්තටම මේ ගැටලුව විසඳ ගන්න දාන්න ඕනි මොන සංකල්පෙද කියලා හොයාගන්න බැරි කමට තමයි. හරි බැරි හින්දා තමයි පුතේ මවුල ඇත්තටම මෙච්චර අමාරු වෙලා තියෙන්නේ ළමයි. පුතේ තනි වීඩියෝ එකකට මවුල ගත්තොත් පුතේ පැය භාගික විනාඩි 40ක වගේ වීඩියෝ එකක් එයි. ඒ හින්දා පුතේ වීඩියෝ ක්ලිප් 3කින් වගේ පුතේ මම මේක කරන්නම්. මුලින්ම පුතේ මවුල වල කතා කරන පළවෙනි කොටස හරි පොතේ තියෙන එක නෙමෙයි පුතේ මම කතා කරන පළවෙනි කොටස සාපේක්ෂ අණුක ස්කන්ධය සහ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද හොයන්නේ කොහොමද කියන එක තමයි පුතේ පළවෙනි වීඩියෝ එකේ කතා කරන්නේ. හරි පුතේ අපි මොකක්ම හරි මූලද්‍රව්‍යයක ස්කන්ධය ගත්තොත් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ගත්තොත් තර්කයක් නෑ ඒ අතිශය කුඩා විය යුතුයිනේ. උදාහරණයක් විදිහට සෝඩියම් පරමාණුක ස්කන්ධය අතිශය කුඩා. හරි පුතේ ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් අණුවක ස්කන්ධය ගත්තත් ඒකක් ගොඩක් පොඩිනේ. හේතුව පුතේ පරමාණුව කියන්නේ අන්වීක්ෂීය ව්‍යුහයක්. හරි එතකොට පුතේ මෙම අන්වීක්ෂීය පරමාණුවේ ස්කන්ධය අතිශය කුඩායි. අපිට ඒ කුඩා ස්කන්ධය කෙලින්ම නැත්තම් ඍජුවම කියන්න බෑ. ඒ හින්දා ඒ ස්කන්ධය ප්‍රකාශ කරන්න අපි යොදා ගන්නවා සාපේක්ෂකයක්. පැහැදිලිද පුතේ? සාපේක්ෂකයට අනුව පරමාණුක ස්කන්ධය කිව්වට පස්සේ අපි ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඊට පස්සේ සාපේක්ෂකයකට අණුව අණුක ස්කන්ධය කිව්වට පස්සේ අපි ඒකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. පුතේ මම දන්නවා තාම මොනවත්වත් තේරුන්නේ නැහැ කියලා. හරි ගැටලුවක් නැහැ. පුතේ මෙන්න බලන්න. මම හරි සරල උදාහරණයක් ගන්නම්. මම පුතේ අනිල් කියන මිනිස්සයාගේ උස කියන සාධකය ඉදිරිපත් කරනවා. අනිල් කියන මිනිස්සයාගේ උස කියන සාධකය මෙයා අනිල්. පුතේ අනිල් විතරක් ඉන්න තැනක උසම කෙනත් අනිල් විතරක් ඉන්න තැනක මිටිම කෙනත් අනිල්. එහෙනම් පුතේ අනිල්ව විතරක් තනියෙන් තියලා අපිට යාගේ උස කියන සාධකයට හරි හොඳ විසඳුමක් දෙන්න බෑ නේද පුතේ? හැබැයි මම මෙතනට ගන්නවා පුතේ සුනිල් කියන පුද්ගලයා. මෙතනට මම ගන්නවා සුනිල් කියන පුද්ගලයා. දැන් මට කියන්න පුළුවන් අනිල් උසයි හැබැයි සුනිල්ට වඩා මිටි. එතකොට මේ අනිල් කියන මිනිස්සයාගේ උස කියන සාධකය ඉදිරිපත් කරන්න මම සාපේක්ෂකයක් විදිහට සුනිල්ගේ උස පාවිච්චි කරලා පුතේ ඇත්තටම සාපේක්ෂ අණුක ස්කන්ධය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයදි වෙන්නේ ඔන්න ඔය කතාවම තමයි. වෙනසකට තියෙන්නේ අනිලුයි සුනිලුයි නැති එක විතරයි. හරි පුතේ දැන් මේකේ අපි ගත්ත නේද සාපේක්ෂකයේ විදිහට සුනිල්. පුතේ මවුල පාඩමේදී සාපේක්ෂකයේ විදිහට ගන්නේ කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය. ඔන්න බය වුණා. කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය තමයි සාපේක්ෂකයේ විදිහට පාවිච්චි කරන්නේ. හරි පුතේ මෙන්න බලන්න. සාපේක්ෂකයේ කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධයලු. හරි මම දැන් මේ ස්කන්ධය හොයනවා මුලින්. කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය 1.999 වාරයක් 10^23 ග්‍රෑම්. මොකද පුතේ කියන්නේ? කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය 1.999 වාරයක් 10^23 ග්‍රෑම්. එහෙනම් පුතේ කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය හොයන්න මම මේ යගේ 12න් බෙදනවා. හරි බෙදුවට පස්සේ පුතේ මම කෙලිම උත්තරේ ගන්නම්. බෙදුවට පස්සේ උත්තරේ එනවා 1.66 වාරයක් 10^24 ග්‍රෑම් කියලා. පුතේ ඔන්න එනවා සාපේක්ෂකය. ඔය ආවේ සාපේක්ෂකය. පුතේ මෙයාට තව නමක් කියනවා ස්කන්ධ ඒකකය කියලා. මෙයාට කියනවා ස්කන්ධ ඒකකය කියලා. හරි. යාන්තම් මේතන්ට එනකන් නම් ආව කොහොමද ඉතුරු ටික යන්නේ? පුතේ මෙච්චර වෙලා කියපු කිසිම දෙයක් මතක තියාගන්න ඕනේ නෑ. මතක තියාගන්න ඕනේ පළවෙනි තියරිය
මෙයා තමා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි සාපේක්ෂ අණුක ස්කන්ධය හරි හොයද්දී භාවිතා කරන ස්කන්ධ ඒකකය. නැත්නම් සාපේක්ෂකයේ විදිහට පාවිච්චි කරන්නේ මෙයා. අගය කීයද? 1.66 වාරයක් 10^24 ග්‍රෑම්. හරි පුතේ මොකක්ම හරි පරමාණුවක් දීලා නැත්නම් මොකක්ම හරි පරමාණුවක ස්කන්ධයක් දීලා එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හැවුවොත් උදාහරණයක් විදිහට x කියලා පරමාණුවක් තියෙනවලු පුතේ එය x කියන පරමාණුවේ එක පරමාණුක ස්කන්ධය 2.66 වාරයක් 10^23 ග්‍රෑම්ලු. කීයද කියන්නේ? x කියලා පරමාණුවක් තියෙනවා. ඒ x කියන පරමාණුවේ ස්කන්ධය 2.66 වාරයක් 10^23 ග්‍රෑම්ලු. අපෙන් අහනවා x වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද කියලා. පුතේ කොහෙම හරි තැනක සාපේක්ෂ කියලා කැලලක් ගෑවිලා තියෙනවනම් මෙයා සාපේක්ෂ කියන්නේ හලෝ සාපේක්ෂ කියලා කැලලක් ගෑවිලා තියෙනවනම් බය නැතුව පුතේ කියන අගය මේකෙන් බෙදන්න. දැන් බලන්න මෙයා පරමාණුවක හොයන්න තියෙන්නේ අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ හින්දා මම එයාව ස්කන්ධ ඒකකයෙන් බෙදනවා. 1.66 වාරයක් 10^24 ග්‍රෑම්. දැන් බලන්න පුතේ සරල ගණිතය. ධන ග්‍රෑම්ට ධන ග්‍රෑම් කැපෙනවා. ඍණ 24 උඩට යනකොට ධන 24ක් වෙනවා. ධන 24යි ඍණ 23යි කියන්නේ 10 බලයක් ඉතුරු වෙනවා. පුතේ මෙතන බලන්න 2.66 10 ගුණ කරාම 26.6 බෙදීම 1.66. දැන් පුතේ මෙතනින් ආර සරලයි. සුළු කරගෙන යන්න. දශම ස්ථාන දෙක කරන්න උඩයට දෙකම මම 100ෙන් ගුණ කරනවා. 2660 බෙදීම 166. පුතේ සුළු කිරීම තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා බලන්න පොඩ සුළු කිරීම. හරි. වීඩියෝ එක ලොකු වෙන හින්දා පුතේ මම ඉක්මනට සුළු කරගෙන යනවා. හරි ඊට පස්සේ පුතේ දීර්ඝ බෙදීම දැම්ම 2660 බෙදීම 166 මෙයාට 1යි 166යි මෙතන 100යි. එතකොට 10යි 18 6ක් වගේ ඇති 6 වරක් 6 36න් 6 3ක් ඉතුරුයි 6 වරක් 6 36යි 3යි 9යි 6 වරක් 1 6යි 3යි 9යි 4යි 4ට නෑ බිංදුවයි sorry 40ට නෑ බිංදුවයි 400ට දෙකක් වගේ තියෙනවා. පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධයක් හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් හරි ගන්නකොට දශම ස්ථාන නැතුව තමයි ගන්නෙ. එතකොට පුතේ උත්තරය 16යි. එහෙනම් ඒකක තියනවද? නෑ. ඇයි? ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. එහෙනම් පුතේ x කියන පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයද්දී හරි x කියන පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයද්දී x කියන පරමාණුවේ ස්කන්ධ ඒකකයේ යගෙන් බෙදුවා. ඇයි ඒ? සාපේක්ෂයක් අහලා තියෙන හින්දා. සාපේක්ෂව අහලා තියෙන හින්දා සාපේක්ෂකයෙන් බෙදුවා. බෙදුවට පස්සේ උත්තරේ එනවා 16යි කියලා. හරි. ඔය පුතේ පළවෙනි ක්‍රමය සාපේක්ෂ අණුක ස්කන්ධය හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි ඔය. සාපේක්ෂ අණුක ස්කන්ධය වුණාම මොකද්ද කරන්නේ? අණුවේ ස්කන්ධය දුන්නා නම් අණුවේ ස්කන්ධ ඒකකේ බෙදනවා. එතකොට වෙනවා මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි පුතේ. අපි ඊළඟ වීඩියෝ එකකින් ඊළඟට කතා කරමු.